වෙළඳපොළ සමතුලිතයක් කියන එකේ අදහස අපි බලමු. මම කිසිම නිර්වචනයක් දෙන්න ඉස්සරලා ළමයිනි වෙළඳපොළ සමතුලිතයක් හැදෙන හැටි ප්‍රායෝගික උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරනවා. වෙළඳපොළ සමතුලිතයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ප්‍රායෝගික උදාහරණයකින් දැන් පැහැදිලි කරන්න හදන්නේ. අපි භාණ්ඩයක් තෝරලා ගමු. ඔන්න මම තෝරලා ගත්තා එක්තරා බ්‍රෑන්ඩ් එකක කමිසයක්. අපි හිතමු එක්තරා බ්‍රෑන්ඩ් එකක කමිසයක්. අපි හිතමු කමිසේ මිල 10000යි නම්. නිකම්ම හිතමු කමිසේ මිල 10000යි නම් වැඩිද? අපි වැඩි ඒවත් තියෙන පුළුවන් නේද? 2000ට තියෙනත් පුළුවන්, 500ට තියෙනත් පුළුවන්, 10000ට තියෙනත් පුළුවන්. ටිකක් පොඩි තැනකින් ටිකක් පටන් ගන්න. 2000යි නම් 2000 ඈතට පේනද ඉලක්කම නැද්ද? මදිද? 2000යි නම් කමිසේ මිල අපි හිතමු පාරිභෝගිකයෝ ඉල්ලන ප්‍රමාණය 300යි. නිෂ්පාදකයෝ සපයන ප්‍රමාණය නිපදවන ප්‍රමාණය අපි හිතමුකෝ 100යි. හරිනේ? එක්තරා කමිසයක මිල 2000යි නම් පාරිභෝගිකයෝ කීයක් ගන්න කැමතිද? 300ක්. නිෂ්පාදකයෝ කීයක් නිපදවලා සපයන්න කැමතිද? 100ක්. වෙළඳපොලේ මොකද්ද තත්ත්වය? ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට වඩා වැඩි. ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට වඩා වැඩි කියන්නේ වෙළඳපොලේ මොකද්ද? හිගයක්. කොච්චරක හිගයක්ද කියන්නේ? 200ක හිගයක්. අන්න ඒකට අපි කියනවා අධි ඉල්ලුමක් කියලා. ඒ කියන්නේ සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි. අධි ඉල්ලුමක්. භාණ්ඩ හිගයක්. පාරිභෝගිකයෝ පොරකකා ඉල්ලනවා 300ක් ඉල්ලනවා තියෙන්නේ 100යි. භාණ්ඩේ මදි හිගයක්. මට කියන්න එවැනි අවස්ථාවක නිෂ්පාදකයෝ මොන කරයිද කමිසේ මිලට? ඔයාලා හිතන්නේ හිගයක් පාරිභෝගික පොරකකා ඉල්ලන 300ක් ඉල්ලන තියෙන්නේ 100යි මදි. නිෂ්පාදකයෝ කමිසේ මිලට මොන කරයිද? ඔයාලා හිතන්නේ මිල අඩු කරන්න පෙළඹෙයිද වැඩි කරන්න පෙළඹෙයිද? හිගයක් ආපු ගමන් භාණ්ඩේ මදි නම් නිෂ්පාදකයෝ පෙළඹෙන්නේ අනිවාර්යෙන් භාණ්ඩේ මිල වැඩි කරන්න. අනිවාර්යෙන්ම කමිසේ මිල මොකද වෙන්නේ? තවදුරටත් වැඩි වෙනවා. අපි හිතමු කමිසේ මිල 3000 දක්වා වැඩි කරා කියලා. ළමයිනි කමිසේ මිල වැඩි කරපු ගමන් පාරිභෝගිකයෝ ධෛර්යමත් වෙනවද අධෛර්යමත් වෙනවද? ඔය ඉල්ලුම් නීතියට අනුව මිල වැඩිුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න බෑ නේද? පාරිභෝගිකයෝ අධෛර්යමත් වෙලා අපි හිතමු 300 කියන එක 250ට අඩු කරනවා. හැබැයි මිල වැඩි වෙච්ච ගමන් නිෂ්පාදකයෝ ධෛර්යමත් වෙනව නේද? නිෂ්පාදකයෝ ධෛර්යමත් වෙලා සැපයුම් නීතියට නොපිටමු 100 කියන එක 150ට. හරිද? 150ට වැඩි වෙනවා. පැහැදිලිද ඒක? ළමයිනේ අපි හිතමු තාමත් බලන්න දැන් වෙළඳපොලේ මොකද්ද තියෙන්නේ? තාමත් තියෙන්නේ මොකද්ද? තාමත් හිගයක්. තාමත් අධි ඉල්ලුමක්. තාමත් භාණ්ඩේ මදි. එහෙනම් නිෂ්පාදකයෝ තවදුරටත් මොකද කරන්නේ? තවදුරටත් භාණ්ඩේ මිල වැඩි කරන්න උත්සාහ කරනවා. අපි හිතමුකෝ භාණ්ඩේ මිල නැත්තම් කමිසේ මිල 4000ක් වෙනවා. 4000ක් වෙච්ච ගමන් පාරිභෝගිකයෝ හිතනවා අපෝ අරන් වැඩක් නැහැ දැන් නම් පාඩුයි. මේ ඉල්ලුම් ප්‍රමාණය ටිකක් තව ටිකක් අඩු වෙන්න පුළුවන් නේද? තව ටිකක් අඩු වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මේක 200 දක්වා අඩු වෙනවා. ළමයිනේ මිල වැඩි වෙච්ච ගමන් නිෂ්පාදකයාට වාසි. නිෂ්පාදකයා ධෛර්යමත් වෙනවා. සැපයුම් නීතියට සැපයුම් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපි හිතමු මේ 150 කියන එක කීය දක්වා වැඩි වෙනවද? 200ට වැඩි වෙනවා. පැහැදිලිද? මම ස්ටෝරි එක පොඩ්ඩක් වෙනස් කරනවා. අර ඒකට අහිමු තිබ්බවයි. අපි හිතමු ළමයිනේ කමිසේ මිල 7000යි නම් නිකම් මේකට පොඩ්ඩක් මතක කරගන්න. කමිසේ මිල 7000යි නම් අපි හිතමුකෝ ඉල්ලුම් ප්‍රමාණය 50යි.
නිෂ්පාදකයෝ සපයන ප්‍රමාණය 350යි. මට කියන්න වෙළඳපොලේ තත්ත්වය. කමිෂන් මිල 7000යි නම් නිෂ්පාදකයෝ 350ක් නිපදවන්න කැමති සපයන ප්‍රමාණය. පාරිභෝගිකයෝ ගන්න කැමති 50යි. මොකද්ද තත්ත්වය? සපයන ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩි. ඒ කියන්නේ වෙළඳපොලේ අලෙවි නොවන තොග කොච්චරක් අලෙවි වෙන්නේ නැද්ද? කොච්චරක් අලෙවි වෙන්නේ නැද්ද? 300ක් අලෙවි වෙන්නේ නැහැ. 300ක අධි සැපයුමක් 300ක අතිරික්ත තොගයක් 300ක් අලෙවි වෙන්නේ නැහැ. නිෂ්පාදකව බලාගෙන ඉන්න කමිස ගොඩ ගහලා විකිනෙන්නේ නැහැ. නිෂ්පාදකයාට හිතෙන්නේ මිලට මොනා කරන්නද? අඩු කරලා හරි කරන්නේ උත්සාහ කරන්නේ. ඔන්න නිෂ්පාදකයා මිල අඩු කරන්න උත්සාහ කරනවා. අපි හිතමු ළමයිනේ ඔන්න 6000 දක්වා අඩු කරා. මිල 6000 දක්වා අඩු කරද්දී පාරිභෝගිකයෝ ධෛර්යමත් වෙලා මොකද කරන්නේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා නේද? අපිට ඉල්ලුම් ප්‍රමාණය 100ට වැඩි කරනවා. සැපයුම් ප්‍රමාණය මොකද වෙන්නේ? මිල අඩු වෙච්ච ගමන් නිෂ්පාදකයට පාඩුයිනේ. සැපයුම් නීතියට අනුව නිෂ්පාදක අධෛර්යමත් වෙන හින්දා මොකද වෙන්නේ? සැපයුම් ප්‍රමාණය අඩු කරනවා. අපිට මෙතන 300 කරා. තාමත් වෙළඳපොලේ මොකද්ද තියෙන ළමයිනේ? අධි සැපයුමක් නේද? 200ක අතිරික්ත තොගයක් නේද? විකුණා ගන්න බෑ නේද? එහෙනම් නිෂ්පාදකයා තවදුරටත් පෙළඹෙනවා මොකද්ද? තවදුරටත් මිල අඩු කරන්න උත්සාහ කරනවා. අපි හිතමුකෝ මිල ඔන්න 5000 දක්වා අඩු කරනවා. 5000 දක්වා අඩු කරපු ගමන් ළමයිනේ පාරිභෝගික ධෛර්යමත් වෙලා මේ ඉල්ලුම් ප්‍රමාණය තව ටිකක් වැඩි කරනවා නේද? අපි හිතමුකෝ 180 දක්වා වැඩි කරනවා. මිල අඩු වෙච්ච ගමන් පාරිභෝගික ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම මිල අඩු වෙච්ච ගමන් නිෂ්පාදක අධෛර්යමත් වෙලා මොකද කරන්නේ? සපයන ප්‍රමාණය අඩු කරනවා නේද? අපි හිතමුකෝ 250 දක්වා අඩු වෙනවා. ඔන්න බලන්න 2000 තීද්දි 3000ට ගියා, 3000 තීද්දි 4000ට ගියා, 7000 තීද්දි 6000ට වුණා, 6000 තීද්දි 5000ට අඩු. හරිනේ? දැන් බලන්න 5000 දී තත්ත්වය මොකද්ද? ළමයින් තාමත් සැපයුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩි. තාමත් බලන්න මෙතන අතිරික්ත තොගයක් අලෙවි නොවන තොගයක් නේද? තවදුරටත් නිෂ්පාදකයා මොකද පෙළඹෙන්නේ? මිල අඩු කරන්න. ඔන්න මිල 4000ට අඩු වුණා. බලන්න ඉල්ලුම් ප්‍රමාණය 180 ඉඳන් 200ට වැඩි වුණා. සැපයුම් ප්‍රමාණය 250 200ට තවත් අඩු වුණා. දැන් මේක දිහා පොඩ්ඩක් බලන්න. මිල මෙහි කොහෙ තිබ්බත් ටික ටික කොතෙන්ද දෙන්නේ? 4000ට අඩු වෙනවා. වැඩි වෙනවා. මිල මෙහි කොහෙ තිබ්බත් ඒක නැවතත් 4000ට එනවා. මොකද්ද 4000යි තියෙන විශේෂත්වය? කාන්දමක්වත් තියනවද? මොකද මිල මෙහි තිබ්බොත් ටික ටික වැඩි වෙනවා 4000ට. මෙහි තිබ්බොත් ටික ටික අඩු වෙනවා 4000ට. මොකද්ද මේ වෙලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය? බලන්න මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට සමාන වෙලා නිෂ්පාදකයෝ වෙළඳපොළට ඉදිරිපත් කරන ප්‍රමාණය පාරිභෝගිකයෝ ගන්න කැමති ප්‍රමාණයට සමාන වෙලා ඒ හින්දා වෙළඳපොලේ හිගයක් තියෙනවද? හිගයක් නැත්තම් අදීල්ලුමක් නැහැ. හිගයක් හෙවත් අදීල්ලුමක් නැති හින්දා මිල වැඩි වීමේ ප්‍රවණතාවයකුත් නැහැ. අතිරික්තයක් නැත්තම් අලවිනවන තොගක් නැහැ. ඒ හින්දා මිල අඩු වෙන්නේත් නැහැ. තේරුම් ගන්නේ? හිගයක් නැහැනේ, අදීල්ලුමක් නැහැනේ. ඒ හින්දා මිල වැඩි වෙන්නේත් නැහැ. අතිරික්තයක් නැහැනේ, අධිසැපයුමක් නැහැනේ. ඒ හින්දා මිල අඩු වෙන්නේත් නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ මෙතන? මෙතන මිල ස්ථාවර වෙනවා. මෙන්න මේ අවස්ථාවට කියනවා ළමයිනේ වෙළඳ පොලක මොකක්ද කියන්නේ? සමතුලිතය කියලා කියනවා. මෙතනදී අපි ඉගෙන ගන්න ඕනේ ළමයිනේ මෙන්න මේවා සේරම වෙළඳ පොල අසමතුලිත ඉල්ලුම් ප්‍රමාණයන් සැපයුම් ප්‍රමාණයට වඩා වැඩි. මේවත් අසමතුලිත සැපයුම් ප්‍රමාණයන් ඉල්ලුම් ප්‍රමාණයන්ට වඩා වැඩි. පැහැදිලිද? බලන්න වෙළඳපොළ මොන අසමතුලිතයක හිටියත් ටික ටික තෙන්න දෙන්නේ සමතුලිත වෙනවා. වෙළඳපොළ මොන අසමතුලිතයක තිබ්බත් සමතුලිතයට එනවා. අසමතුලිතව ඉන්න බෑ ළමයිනේ. කාටවත් කිසිම කෙනෙකුට කිසිම වෙළඳපොළකට කිසිම වස්තුවකට අසමතුලිතව ඉන්න බෑ. හරිද? පුළුවන් අසමතුලිතව ඉන්න බෑ. සමතුලිතව ඉන්න පුළුවන්. හරි ඕන දැන් මම බලන්න. හරි ඕන බලන්න. හරි මෙහෙම ඉන්න පුළුවන්ද මට? ඇයි ඉන්න බැරි? අසමතුලිත. මට මෙහෙම ස්ටේබල් තුලිතයි. මට ඕනෑලක් ඉන්න පුළුවන්.
ඕනම දෙයක තුලිත බවක් තියෙනවා, සමතුලිත බවක් තියෙනවා. ඒතකොට ස්ථාවරයි, වෙනස් වෙන්නේ නැහැ. නේද? ඕනම පුද්ගලයෙක්, ඕනම වස්තුවක්, ඕනම වෙළඳපොළක්, ඕනම දෙයක් තුලිතව තියෙන්න පුළුවන්, අසමතුලිතව තියෙන්න බෑ. අසමතුලිතයක තිබ්බොත් ටික මොකද වෙන්නේ? සමතුලිතයට එනවා. දැන් මේ හිතන්න කොන්නේ. හිතන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා ස්වභාවයෙන්ම ඉන්නේ නේ රවාගෙන වගේ අනික් අය දිහා. ඒක නේචර් එක. හිතන්නකෝ. මේක හිතන්නකෝ. එයා හිතපු ගමන් නිකන් ආටිෆිෂියල් කෘත්‍රිම hina වෙනවා. වැඩි වෙලාවක් hina වෙලා ඉන්න බෑ. ඉබේම අර රවණ මෝඩ් එකට යනවා ඉබේම. මොකද සමතුලිතේ රවණ මෝඩ් එකනේ. හිතන්න තව ළමෙක් ඉන්නවා ගියාලු කැමිලා hina වෙච්ච ගමන් ඉන්නේ. ඒක තමයි අර තුලිතේ. ඒ ආටිෆිෂියල් කවුරු හරි රවලා බැලුවට වැඩි වෙලාවක් ඉන්න බෑ. අර hina මෝඩ් එක ටක් ගාලා යනවා අපෝ. මොකද සමතුලිතයක විතරයි ළමයිනේ ඉන්න පුළුවන් වෙන්නේ. අසමතුලිතයක වැඩි කාලයක් ඉන්න බෑ. වෙළඳ පොලකුත් එහෙමයි. වෙළඳ පොලක අසමතුලිත තියෙන්න පුළුවන්. බැරිද? පුළුවන්. සමතුලිතයට ඉක්මනින් යනවා. අසමතුලිතයක මේ වගේ තැනක ඉන්න පුළුවන්. සමතුලිතයට ඉක්මනින් යනවා. එහෙනම් හොඳ ළමයි වාගේ මේක දිහා බලලා මට කියන්න මොකද්ද වෙළඳ පොල සමතුලිතයක් කියන්නේ? මේක දිහා බලලා කියන්න. මේක දිහා බලලා කියන්න මොකද්ද වෙළඳ පොල සමතුලිතය කියන්නේ? ළමයිනේ පාරිභෝගිකයෝ ගැනුම් කරුවෝ මිලදී ගැනීමට කැමති හැකි සූදානම් ප්‍රමාණය හෙවත් ඉල්ලුම් ප්‍රමාණය නිෂ්පාදකයෝ සැපයීමට කැමති